සිංහ ලග්නයේ සිංහ ලග්නයෙන් උපන්න ඔබට 2025 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ කෙසේද? පසුගිය සැප්තැම්බර් මාසයේදී සිංහ ලග්නයේ ඔබට අදාළව යම් තදබල බාධා වීම බොහොමයක් සිද්ධ වුණා. විශේෂයෙන් ගෙදර දොර සමහර විට ගෙදරින් යන්නට සිද්ධ වුණු දේවල් පවා වුණා විය හැකි. සෞඛ්‍ය පැතරදලම් බාධා වීම ඥාතින් අතර ඇති වූ යම් අසමගිතා ආදී ගැටලුකාරී දේවල් බොහෝමයකට මුහුණ දීමක් පසුගිය මාසයේ සැප්තැම්බර් මාසයේදී ඔබට අදාළව සිද්ධ වුණා විය හැකියි. හැබැයි රැකියාව සම්බන්ධයෙන් තරමක සාධනීය බවක් සැප්තැම්බර් මාසයේදී එදී තිබෙනවා. දැන් ආරම්භ වන්නේ ඔක්තෝබර් මාසයේ. මේ ඔක්තෝබර් මාසයේ ඔබට අදාළව වෙනව සුභාසුභ දේවල් ගැන අපි දැන් කතා කරන්නට සූදානම් වන්නේ. මාස ආරම්භයේදී මුඩ තරමක් ප්‍රසිද්ධියකට අදාළ හේතු කාරණාවක් පවතිනවා. ඔබගේ නම ප්‍රසිද්ධ වීමක්, ප්‍රතිරූපේ මතුවීමක් වැනි දෙයක්. බොහෝ දුරට ඔබ කරපු සමහර ක්‍රියාකාරකමක යම් ඒ නාමයේ ඉස්මතු වීමක් වැනි දෙයක් විය හැකියි. රැකියාවේදී ඔබගේ ගෞරවය තරමක් ඉහළ කොට කතා කරන ගතියක් පෙන්වුම් කරනවා. ඔබ තරමක් සෝබනකාර වැඩවලටත් වෙහෙසෙන මාසයක්. බොහෝ දුරට මාස ආරම්භයේදීම ඔබ තරමක් ඔබගේ රූප ස්වභාව, අලංකාර ආදී ඔබගේ ප්‍රතිරූපය ගැන මෙයන් වැඩි සැලකිල්ලක් දක්වන්නට ඉඩ තිබෙනවා. වැඩවල පිළිවෙල ඉතාමත් ඉහළයි. කුමක් හෝ තමන්ට නිකන් ජීවිතේ අලුත් වුණා මෙන් තත්ත්වයක් මේ මාසේ ආරම්භයේදී හට ගන්නට තිබෙනවා. මැද අග වන විට ඒ තත්ත්වයන් තරමක වෙනස් වීමක් ඇති නමුත් ආරම්භයේ සිට ඇතිවන්නා වූ ඒ තරමක ප්‍රබෝධාත්මක හැඟීම ඇත්තටම ඔබට අර කාලෙකදී අර හැමදානියන් එක දාවෙහි වලා වේමින් අර කාලයක් පුරා ඔබට යෙදුණු යම් දැඩි චිත්ත පීඩාවක් මානසික පීඩාවක් වැනි දෙයක් විසඳාලන්නට හේතු කාරණාවක් සාදාවි. එහෙත් ඔබ ඇත්තටම හිත සතුටින් නැති බවත් මතක් කළ යුතුයි. ලෝකයට පේන්නට ඔබ යම් රංගපෑමක් වැනි දෙයක් ඔබ යම් වෙනස්ම වූ තමන්ගේ ප්‍රතිරූපේ මතු කිරීමක් වැනි දෙයක් සිද්ධ වුණාට ඇතුළාන්තයේදී ඔබට තරමක යම් වැඩ රාජකාරී වැඩිවීම සහ ඔබට බොහෝ දුර අභ්‍යන්තරයේදී විසඳා ගැනීමට සිද්ධ වන යම් ප්‍රශ්නක් තිබෙන බව මතක තබා ගත යුතුයි. ගෙදර දොර පවුලේ ආරවුල් පවුලේ අය සමග ඇතිවන්නා වූ මතවේදකාරී දේවල් මේ මාසයේ ආරම්භයේ තරමක් වැඩි. ඒවා ගැන නොසලකා හරින ඒවා ගැන ගණන් නොගෙන ඉන්නවා නම් හොඳයි. ඔබ සමහර විට හොඳ තැනක යහපත් තැනකට පදිංචි වෙනස් කිරීමක්, පදිංචි මාරු කිරීමක් වැනි දෙයක් නැත්නම් ගෙදර අඩුම තරමේ ඇඳවත් වෙනස් කිරීමක් නැත්නම් කාමරේ මාරු කිරීමක් වැනි දෙයකට බොහෝ දුරට ඔක්තෝබර් 15 පමණ පසු කාලවකවානුවේදී කාරණා යොදවා ගන්න ඉඩ තිබෙනවා. ඒවට හොඳයි. ඔබගේ තත්ත්වය වෙනස් කිරීමක් නැත්නම් ඔබගේ විශේෂයෙන් ඔබ දැන් මෙතෙක් කල ඔබ ගැනම සිතාගෙන සිටි සමහර ආකල්ප වෙනස් කරමින් තරමක් මධ්‍යස්ථව කටයුතු කිරීමක් මේ ආකාරයෙන් සිද්ධ වෙනවා විය හැකියි. ඒවා හොඳයි. ඔබ බොහෝ දුරට මාස ආරම්භයේදීම යම් අයට බාහිර අයට අවංක වීමක් අපේක්ෂා කළ හැකියි. ගොඩාක් අවංක වන කාලයක්. ඉතින් මේ අවංක වීම ඇත්තටම හොඳයි. ඒ හේතුවෙන්ම සමහර විට ඔබගේ ඇතුළාන්තයේ සංකවාගෙන සිටින සමහර රහස් පව අභ්‍යන්තරික දේවල් පව අන් අයට මුදා හරින්නට ඉඩ වෙනවා. ඉතින් ඒවා ගැටලුවක් නැත. හැබැයි ඔබටත් යම් තුරුම්පුවක් ඔබටත් යම් ආයුධයක් රඳවා ගත යුතුයි. නැත්නම් සමහර විට ඒ අය ඔබගේ තොරතුරු ලබා ගන්න අය ඔබගෙන් පසුව ඒවා ඔබගේ වැරදි ආකාරයෙන් ඒවා යොදවා ගන්නට ඉඩ තිබෙනවා. ඔය අන්තර්ජාල ආදී දේවල් වලට නම් ඔබගේ අභ්‍යන්තරික තොරතුරු සැපයීමෙන් වළකා හරින්න. මොකද අප මේ තත්ත්වයන් දැන් අලුත් නවීන තත්ත්වයන්ට ගලපාලිය යුතුයි. සමහර විට මේ කාලේ ඔබ අන්තර්ජාලයේ අලුත් ඔය තියෙන තාක්ෂණික දේවල්, තාක්ෂණික ඇප් නැත්නම් මෘදුකාංග ආදී ඒවා සමග ගනුදෙනු කිරීමක් වෙන දෙයකට ඉඩ තිබෙනවා. දෙක එක මෙවලම්. ඉතින් ඒවායිදී ඔබ සමහරට ඔබගේ අභ්‍යන්තරික රහස් ඇඟුණු රහස් ආදී දේවල්, එයයි ඉල්ලන දේවල් සියල්ල තොරතුරු ලබා දෙවි. ඔය බැංකු මූල ශේෂ්ත්‍ර වැනි තත්ත්වයන්ගෙන් එන පණිවිඩ කෝල් ආදී දේවල් වලත් එවැනිම වූ ප්‍රචාරයක් දක්වන්නට ඉඩ තිබෙනවා. අතිශයින් ප්‍රවේශම්කාරී වන්න ඒවායිදී නම් ඔබ රැවටීමකටත් හසු වන්නට ඉඩ තිබෙනවා. ගෙවල් දොරවල් අලුත් වන කාලයක්, නවීකරණය වන කාලයක්, ජීවිත තරමක් වෙනස් ආකාරයෙන්, නවීන ආකාරයෙන්, අලුත් ආකාරයෙන් බලන්නට ජීවිත බලන්නට උත්සාහ කරන ගතියක් පෙන්눔 කරන කාලයක්. ඒවට ඉතාමත්ම හොඳයි. ඉතින් රැකියාවේ යහපත් වෙනසක් පවතිනවා. ඔබ රැකියාවක් මාරු කරනවා නම් අනිවාර්යෙන් මාස ආරම්භයේදීම ඒ උදෙසා වන හේතු කාරණාත් පවතිනවා. විශේෂයෙන් දෙවෙනි සතියෙන් පමණ පසු, පළවෙනි සතියට වඩා දෙවෙනි සතියෙන් පමණ පසු රැකියා ක්ෂේත්‍රයේදී ඔබගේ ගෞරවයට පාත්‍ර වීම පවතිනවා. ව්‍යාපාර ක්ෂේත්‍රයත් හොඳයි. ඔබ දැන් මෑතකදී අලුත් ව්‍යාපාරයක් වෙන දෙයක් සිද්ධ කරගෙන යනවා විය හැකියි. ඒ ව්‍යාපාරෙත් ප්‍රවර්ධනයක්, අලුත් වීමක්, අලුත් තත්ත්වයක් ක්‍රියාත්මක වීමක් පවතිනවා. ඒත් මාසයේ අන්තිම කාල වකවානු සමහර විට ඒ ව්‍යාපාර ක්ෂේත්‍රයේ තරමක ඔබට යම් වැඩ රාජකාරී වැඩිවීමක්, කාර්යබහුල වීමක් වෙන දෙයක් සිද්ධ වන්න තිබෙනවා. මුල් කාලේදී ඔබ සාමාන්‍ය පරිදි ඔබ වැඩේ නැත්නම් ඒ කරන වැඩේ ව්‍යාපාරයේ කටයුත්ත ඊටමත් හරි විදියට, නිවැරදි විදියට සිද්ධ කරගෙන යාවි. මාසයේ අන්තිම වන විට ඒ හේතුවෙන් ඔබට වැඩ වැඩිවීම, කාර්යබහුල වීම ආදී දේවලුත් යෙදෙන්න ඉඩ තිබෙනවා. ඒවට හොඳයි. යම් වැරදි ක්‍රම මගින් මුදල් ලිපීම ආදී රදාල යෝජනාත් ඔබට එහෙම්ෙන් එන්නට ඉඩ තිබෙනවා. ඉතින් ඒවා අවශ්‍ය පරිදි ගලපා ගන්නවා නම් හොඳයි. මේ කාලවකවානුව ඔබ අනුතුරු ආබාධවලදී ප්‍රවේශම් විය යුතුයි. අඟහරු තුන්වෙනි ගමන් කරන බැවින් වාහන ගමන් වලදී තරමක් ප්‍රවේශම්කාරී වන ඒවායිදී ඔබට තරමක් අනුතුරු ආබාධ සිද්ධ විය හැකියි. විශේෂයෙන් මේ
දැන් කාලයක පටන් දැන් විශේෂ සැප්තැම්බර් මාසයේ පුරාම කාලයක් වුණත් ඔබ ආධ්‍යාත්මික ආගමික පූජ්‍යකාරක ආදී සමග යම් ආරවුල්කාරී දේවල් මතභේදකාරී දේවල් ඇති කරගත්තා විය හැකියි. ඉතින් යම් ඔබට මා යෝජනා කරනවා යම් එකඟතාවයකට පැමිණෙනවා නම් යහපත් කියා. මේ ඔක්තෝබර් 15 වෙනිදාන් පසු ඔබට බොහෝ වැරදුණු තැන් නිවැරදි කරගෙන අලුත් වෙනස් ආකාරයේ යහපත් ගමනක් යන්නට සුබ ලකුණු පෙන්වු කරනවා. අධ්‍යාපන ශාස්ත්‍ර ආදී හොඳයි. අධ්‍යාපන උසස් අධ්‍යාපන ශාස්ත්‍ර ආදී අලුත් ගමනක් යන්නට ඔක්තෝබර් 15 වෙනිදාන් පසු කාරණා යෙදෙන බව මතක් කළ යුතුයි. ඉතින් ඒවට සූදානම් වන්න. දැන් පසුගිය කාලේ ඔළුවේ හිසේ මනසේ පැවති යම් බරක් වෙන තත්ත්වයක් හිරවුණු තත්ත්වයකින් නිදහස් වීම ඔක්තෝබර් 15 වෙනිදා සිට පමණ පසු කාලවකවානුවේදී පෙන්වුම් කරනවා. ඉතින් ඒයින් ඔබට යම් අලුත් ගමනක් යන්නට සුබ ලකුණු පහදා දේවි. විශේෂයෙන් ඔබ තරමක් මධ්‍යස්ථ වන නම්‍යශීලී වන කාලයක් ඒ හේතුවෙන්ම ඔබගේ ඇති දුර්ගුණයන් නරක තත්ත්වයන් ඔබට විසින්ම වළක්වාලීම හැවෙනි තත්ත්වයකයි මෙහිදී යෙදෙන්නට තිබෙන්නේ. මේ සිංහ ලග්නයේ විදේශ කත විසිට ණයට අදාළව ගත ඊට විදේශ කත ඔබගේ රැකිරක්ෂා ආදී අදාළ සුබ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි කාලයක් පුරා පැවති ගැටලුකාරී යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් විසඳීමක් බොහෝ දුරට ඔක්තෝබර් 14 වෙනි 15 වෙනි පාන් පසු එනම් දෙවෙනි සතියෙන් පසු ඒ කාලවකවානුව තුල කාරණා පෙන්눔 කරනවා. ගෙදරදොර පදිංචි ස්ථාන ආදී වෙනස් වීමක් යහපත් පැත්තට පදිංචියේ මාරු වීමක් වැනි දෙයක් සහ ඥාතීන් සම්බන්ධයෙන් ඇති කරගත්තා වූ යම් වැරදි අදහස් ඒවා ඉවත් වීම ආදී ඒවා සමග එනත ඥාතීන් සමග සහ සම්බන්ධ ගොඩනගා ගැනීම ආදී ඒවට අදාළ කාරණා පවතිනවා. රැකිරක්ෂා ආදී සහ ධනෙ මුදල් ලැබීම ආදී අදාළ සුබ ලකුණු බොහෝමයක් සිංහ ලග්නයට අදාළ ඔක්තෝබර් මාසයේදී යෙදෙන බව මතක් කළ යුතුයි. ඒවා සියල්ල සුපැතරයි පෙන්눔 කරන්නේ වචන තරමක් ප්‍රවේශම් කරගන්න. වචන එහා මෙහා වීම නිසා නම් සුළු මතවේදකාරී දේවල් කතා බහ දුර දිගයම් සිද්ධ විය හැකියි. වික්‍රමාන්විතව වැඩ කරන කාලයක් ඒ කරන වැඩ වලින් හොඳ ප්‍රතිඵලත් හොඳ යහපත් ප්‍රතිඵලත් උදා කරගත හැකි කාලයක්. මේ කාලවකවණු ඇස් රතු වීම හිස සම්බන්ධයෙන් ඇතිවන්නා හිස කැක්කුම් වැනි දේවල් උෂ්ණාධික රෝග නිසා හට ගන්නා යම් ලෙඩ රෝග උෂ්ණාධික තත්ත්වයන් නිසා හට ගන්නා යම් ලෙඩ රෝග ආදී දේවල් සුළු වශයෙන් සිද්ධ විය හැකි. ඒ ගැන සැලකිලිමත් වන්න. ඔක්තෝබර් 15 දක්වා කාලේ පපුව අසිත ඇතිවන්නා වූ අසනීපවලදී විශේෂයෙන් වයස ওই 9 කඩහන්දි දෝෂ ගෙවන අය ප්‍රවේශම් වන්න. 29 39 49 ආදී කඩහන්දි දෝෂ ගෙවන අය සහ රාහු අඟහරු ආදී මහා දශාවන් ගෙවන අය පපුව අසිත අසනීප සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. කොහොමත් ඔබ දැන් ලග්න අෂ්ටම මේ රාශියක් ගත කරනවා සහ කේතුගේ යම් බලපෑමකුත් ඔබගේ මානසික මට්ටමට තිබෙනවා. ඉතින් යම් සිර වුණු ඒ තද කර අනිකුත් ග්‍රහතත්යන් විසින් තද කර තිබෙන සිර කර තිබෙන ඒ ගැටලුකාරී තත්ත්වයක යම් නිදහස් වීමකුයි මේ ඔක්තෝබර් මාසයේ తాවකාලිකව පෙන්눔 කරන්නේ. මේ తాවකාලික තත්ත්වයක බැවින් తాවකාලික සැනසීමක් උදා කරගත හැකි විවාහ ආදී අදාළ වුණත් අයහපත් කාලයක් නොවේ. ඇති ප්‍රශ්න निराකරණය කරගත හැකි කාලයක්. නව රැකිරක්ෂා ආදී ඉල්ලීම් ආදී කිරීම හෝ ඒවා සම්බන්ධයෙන් උත්සාහ කිරීම ආදී ඒවට සුබ ලකුණු පෙන්눔 කරනවා. ඊට සූදානම් වන්න. බ්‍රහස්පති මාරුව සමග ඒවා සම්බන්ධයෙන් තවත් සුබ ලකුණු පහළ වේවි. බ්‍රහස්පති මාරුව සම්බන්ධයෙන් අපේ කාලේදී වෙනම වීඩියෝ නිකුත් කරන්නම්.